කොහොමද ඉතින් අදත් අපි ලස්සන කතාවක් බලමුද? අද අපි බලන්න යන්නේ තුර්කි ටෙලිනාට්‍ය ලෝකයේ දැවැන්ත ජනප්‍රියත්වයක් දිනාගත්ත සියා බෙයාස් ආස්ක් හෙවත් කළු සුදු ප්‍රේමය නම් ටෙලිනාට්‍යයේ කතාව. මේක ආදරය, අපරාධය, රහස් සහ පරිගැනීම එකට මුසු වෙලා තියෙනවා. මේ කතාවේ ප්‍රධාන චරිත දෙක තමයි එක පැත්තකින් කරුණාවන්ත ඩොක්ටර් කෙනෙක් වන ආස්ලි සහ අනෙක් පැත්තෙන් නීති විරෝධී ලෝකයේ ක්‍රියාත්මක වන සීතල හදවතක් තියෙන මිනිමරුවෙක් වන ෆහඩ්. මේ ලෝක දෙකක මිනිස්සු දෙන්නගේ ජීවිත අනපේක්ෂිත විදිහට එකිනෙකාත් එක්ක ගැටෙන්නේ කොහොමද? ඒ විතරක් නෙමෙයි. මේ ගැටීම තුළින් එයාලා දෙන්න අතර සංකීර්ණ හැඟීම් බැඳීමක් ඇති වෙන්නේ කොහොමද? ඒ ගැන අපි මේ කතාවෙන් දැනගමු. ඉතින් අද අපි ගේන්නේ මේ කතාවේ පළවෙනි කොටස. එහෙනම් යමුද කතාවට? ආස්ලි එයාලගෙන් ගැලවෙන්න හදනකොට ස්ථාලේ වැටපැනලා යන්න හදනවා. හැබැයි ස්ථාලේ පිටත කල්ලිය ගොඩක් ඉන්න නිසා එයාට යුටිලිටි රූම් එක හරහා ජනේලෙන් පැනලා යන්න වෙනවා. එයා වෙන කාමරයක් පහු කරන ගමන් හදිස්සියෙම මිනිමරුමක් දකිනවා. ඒ වෙලේ ඇහුණු තුවක්කු වෙඩිහඬට බය වෙච්ච ආස්ලිට හයියෙන් කෑ ගැහෙනවා. කල්ලිය කට්ටිය එයාව දැක්ක ගමන් පස්සෙන් දුවගෙන එනවා. එයා දන්නේ රහස් එළියට යන එක නවත්තන්න ෆහඩ් එයාව ඈත වනාන්තරයකට ඇදගෙන ගිහින් තුවක්කුවකින් සදහටම නිහඬ කරන්න හදනවා. ආස්ලි අඬන ගමන් එයාගෙන් ඉල්ලනවා තමන්ව බේරගන්න කියලා. එයාලගේ නීති විරෝධී වැඩ ගැන කාටවත් නොකියන බවට පොරොන්දු වෙනවා. හැබැයි ෆහඩ් ඒකට ඉඩ දෙන්නේ නැතුව තුවක්කුව තවත් එයාට ලං කරනවා. මේ වෙලාවේ තරහින් ගිනි අරගත්ත ආස්ලි කඳුළු තද කරගෙන එයාට තර්ජනය කරන්න පටන් ගන්නවා. මගේ සහෝදරයා පොලිස් නිලධාරියෙක්. මාව මැරුවොත් එයා පලිගනී. ඔයාගේ ජීවිතේ හොයාගෙනයි. මේ තර්ජනය ෆහඩ්ව බය කරනවා. එයාගේ සිතුවිලි වෙනස් කරනවා. ඊට පස්සේ ඔහු කියනවා එයාගේ ජීවිතේ බේරගන්න පුළුවන්. හැබැයි එයා ඔහුත් එක්ක කසාද බැන්දොත් විතරයි. වෙන කරන්න දෙයක් හිතාගන්න බැරුව ආස්ලි අකමැත්තෙන් වුණත් එයාගේ බිරිඳ වෙන්න එකඟ වෙනවා. එක පැත්තක ඉන්නේ සීතල ලේ තියෙන මිනිමරුවෙක්. අනිත් පැත්තේ ඉන්නේ කරුණාවන්ත ඩොක්ටර් කෙනෙක්. මුලදී එයාලගේ ජීවිත මාර්ග දෙකක් වගේ. කවදාවත් එකට හමු වෙන්න විදිහක් නැහැ. මිනිමරුමකින් පස්සේ ෆහඩ්ගේ අවධානය තියෙන්නේ ඉලක්කය මැරුණද නැද්ද කියන එක විතරයි. ඒ ඉලක්කය බේරගන්න හදන ඩොක්ටර් කවුද කියලා නෙමෙයි. හැබැයි පරිගණක සොරකම් කරපු සිද්ධියක් මේ ජීවිත දෙක එකට එකතු කරනවා. දවස් කීපයකට කලින් නාමික් එයාගේ බෑනවන ෆහඩ් ළඟට ඇවිත් කියනවා එයාගේ රහස් පිරුණු පරිගණකය සොරකම් කරලා කියලා. එයා ෆහඩ්ගෙන් ඉල්ලනවා ඒක හොයාගන්න උදව් කරන්න කියලා. බාහිරට නාමික් ගරු කරන ව්‍යාපාරිකයෙක් සහ නගරාධිපති අපේක්ෂකයෙක්. ඒත් රහසින් එයා භයානක අවිජාවාරම්කරුවෙක්. ෆහඩ් එයා වෙනුවෙන් නරක වැඩ ගොඩක් කරලා තියෙනවා. මේ වතාවේ පොසිෂන් සිස්ටම් එක හරහා ෆහඩ් ඉක්මනටම පරිගණක හොරාව හොයාගන්නවා. පසුපස හඹා යාමකින් පස්සේ හොරා අවන්හලකට දුවනවා. පරිගණකය දන්නේ නැති ළමයෙක්ට බාර දෙනවා. ඒත් වයසක හොරෙකුට කොහොමද හොඳම මිනිමරුවෙක්ගෙන් පැනලා යන්න පුළුවන්. ෆහඩ් දුම්රිය පාරේදී එයාව අල්ල ගන්නවා. හොරා ට්‍රිගර් එක අදෙද්දී ෆහඩ් තුවක්කුව හරවනවා. දැඩි අරගලයකින් පස්සේ හොරාට වෙඩි වදිනවා. සිහිය නැති වෙනවා. නාමික් ෆහඩ්ට කියනවා හොස්පිටල් එකට ගිහින් එයාගේ මුදල් ආධාර වලින් හැදුණු ශල්‍ය වෛද්‍යවරයෙක්ගේ උදව් ගන්න කියලා. ඒත් ඒ ශල්‍ය වෛද්‍යවරයාට හදිස්සියෙම උණ හැදිලා. කරුණාවන්ත ආස්ලි තමයි එයා වෙනුවට ස්වේච්ඡාවෙන් අනතුරු සිද්ධි ස්ථානයට ගිහින් මිනිස්සු බේරගන්න ඉදිරිපත් වෙන්නේ. ගිලන් රථයට නැගපු ගමන් ආස්ලිට දැඩි ලේ ගඳක් දැනෙනවා. ආස්ලි දකිනවා ගිලන් රථ සේවකයාගේ ඉනෙන් ලේ ගලනවා. එයා ඒක පරීක්ෂා කරන්න හදද්දී ගිලන් රථයේ ගැස්සීම නිසා ෆහඩ්ගේ ඔළුවත් වදිනවා. සමාව ඉල්ලලා ආස්ලියාගේ තුවාලේ මහන්න හදනවා. ඒත් ෆහඩ් එයාව තල්ලු කරලා එයාව අල්ලන්න එපා කියලා කියනවා. නිර්වින්දනයක් නැතුව එයා හපන්කමින් එයාගේම තුවාලේ මහගන්නවා. ආස්ලිටත් පුදුමයි. මේ මිනිස්සයාට වේදනාවක් දැනෙන්නේ නැද්ද කියලා. ගිලන් රථයෙන් බැහැලා ආස්ලිව ඈත ගොවිපලකට එක්කගෙන යනවා. ෆහඩ් එයාට කියනවා සිහිසුන් මිනිස්සෙක්ගේ උණ්ඩය අයින් කරලා එයාව අවදි කරන්න කියලා. ආස්ලි දැනගන්නවා මොකක් හරි මේකේ වැරැද්දක් තියෙනවා කියලා. එයාලා නීති විරෝධී දේවල් කරනවා කියලා. එයා නීති විරෝධී ශල්‍ය කර්ම කරන්න බෑ කියලා යන්න හදනවා. ඒත් ගිලන් රථය දැනටමත් ගිහින්. ආස්ලි තරහින් ෆහඩ්ට අනතුරු වඟවනවා එයාට යන්න දෙන්න. නැත්තම් එයාගේ පොලිස් සහෝදරයා එයාව අල්ලයි කියලා. එතකොට ෆහඩ් තේරුම් ගන්නවා එයා වැරදි ඩොක්ටර් කෙනෙක් හොයාගත්තේ කියලා. ඒත් වෙන වෛද්‍යවරයෙක් හොයන්න වෙලාවක් නැහැ. හොරා මැරෙන්න ළඟයි. ඉතින් ෆහඩ් බොරු කියනවා තුවාල වුණු මිනිස්සයා එයාගේ තාත්තා කියලා. එයාගේ බෑනා අහම්බෙන් වෙඩි
වෙඩි තියපු බවත් එයා හොස්පිටල් එකට යවුවොත් පොලිසිය දැනගනී කියලා. ඒත් ඔහු ඔහුගේ බෑනව හිරේ යන එකෙන් බේරගන්න කැමතියි කියලාත් කියනවා. මේ පුතෙකුගේ ආදරය ආස්ලිගේ හිත ඇදගන්නවා. මොකද එයාත් පොඩි කාලෙදිම එයාගේ තාත්තත් නැති වුණු නිසා. එයා හදිස්සියෙන් ළඟ හිටපු පශු වෛද්‍යවරයාවත් එක්කගෙන ශල්‍ය කර්මය කරනවා. ඔහුට තාත්තව නැතිවීමේ වේදනාව දැනෙන්න එපා කියලා. ඇත්තටම ෆහඩ්ගේ තාත්තා අවුරුදු 20කට වැඩි කාලයකට ඉස්සෙල්ලා දවල් කාලෙදී වෙඩි කාලා මැරෙනවා. රෝගියාට ලේ ගොඩක් නැති වුණු නිසා ආස්ලි ෆහඩ්ගෙන් ඉල්ලනවා ලේ දන් දෙන්න කියලා. එයා තමයි ලේ දෙන්න පුළුවන් පුතා කියලා. ඒත් ලේ ගන්නකොට ආස්ලිට සැකයක් හිතෙනවා. O පොසිටිව් රුධිර වර්ගයක් තියෙන රෝගියෙකුට කවදාවත් AB රුධිර වර්ගයක් තියෙන පුතෙක් ඉන්න බෑ. ආස්ලි සැක කරනවා ෆහඩ් තමයි රෝගියාට වෙඩි තිබ්බේ කියලා. මොනවා හරි දෙයක් කියලා එයා එළියට යනවා. තප්පර 30කට පස්සේ ෆහඩ් තේරුම් ගන්නවා එයා රැවටුණා කියලා. රෝගියාට දෙන්න තිබ්බ ලේ ඔක්කොම බාල්දියට ගලාගෙන ගිහින්. ෆහඩ් ඉක්මනට අනුචරයින්ට කතා කරලා ආස්ලිව නවත්තන්න කියලා කියනවා. ඊට පස්සේ සංසුන් විදිහට එයා ආස්ලිව ටැක්සි එකෙන් එළියට ඇදලා ගන්නවා. ආස්ලි බය වෙලා එයාගෙන් අහනවා ඇයි රෝගියාට වෙඩි තිබ්බේ කියලා. එයා එළියට ගිහින් පොලිසියට කතා කරයි කියලා බය වෙලා ෆහඩ් එයාව ස්ථාලේ හිර කරනවා. එයාව නිශ්ශබ්ද කරන්න. ෆහඩ් එයාගේ ආසම පොතක් ගෙනත් දෙනවා. උපන්දිනේට සුබ පැතුම් කියනවා. ආස්ලි පුදුම වෙනවා ඔහු එයා ගැන මේ තරම් දන්නේ කොහොමද කියලා. මේ වෙද්දි ෆහඩ් එයාගේ ෆෝන් එක හොයලා එයාගේ පෞද්ගලික දේවල් ඔක්කොම බලලා ආස්ලි එයාට බනිනවා. ලැජ්ජ නැති උඩඟු පිළිකුල් සහගත මිනි මරුවෙක් කියලා. ඔහු ඉපදුණු දවසේ ඉඳලා අද තරම් බැනුම් අහලා නැහැ. තවදුරටත් ඔහුට තවමත් එයා මිනිස්සු බේර ගන්න ඕනි. ඉතින් එයාව විනාශ කරන්න බෑ. තරහ හිතේ තියාගෙන ඔහු මින්කූරු ශිල්පියෙක් ළඟට ගිහින් ඔහුගේ හැඟීම් පිට කරන්න හදනවා. පහවදා උදේ ආස්ලිගේ සහෝදරයා සෙම් ගොවිපලට එනවා. හැබැයි එයා ආස්ලි හොයන්න නෙමෙයි ආවේ. තාමත් එයා අතුරුදහන් වුණා කියලා දන්නේ නැහැ. ඔහු කියනවා අතුරුදහන් වුණු හොරා ගැන පරීක්ෂා කරන්න ආවා කියලා. ඒ ගැන ෆහඩ්ගෙන් ප්‍රශ්න අහන්න ඕනි කියලා. මොකද ඒ හොරා ෆහඩ්ගේ මාමගේ සමාගමේ සේවකයෙක්නේ. ආරක්ෂකයෝ ෆහඩ් හොයාගෙන යද්දී සෙම් ටිකක් ඇවිදිනවා. හදිස්සියේ ස්ථාලයේ සද්දයක් එනවා. සෙම්ගේ අවධානය අශ්වය කෙරෙහි යොමු වෙලා තියෙන නිසා එයා දකින්නේ නැහැ එයාගේ සහෝදරිය බිම නිදාගෙන ඉන්නවා. මේ තීරණාත්මක මොහොතේ ෆහඩ් එයාව ගෙන්නලා දොර අගුළු දානවා. ෆහඩ් තරේ කියනවා අතුරුදහන් වුණු මිනිස්සයා ගැන කිසි අදහසක් නැහැ කියලා. සෙම්ට ඉන්න හේතුවක් නැති නිසා එයාට යන්න වෙනවා. ඒත් එයා හොඳටම දන්නවා ෆහඩ් නිර්දෝෂී නෙමෙයි කියලා. මොකද එයාට අභියෝජකයෙක්ගෙන් පැවරුමක් ලැබිලා ෆහඩ් සහ නාමික් ගැන රහසින් පරීක්ෂා කරන්න. මේ අභියෝජකයා ෆහඩ්ගේ බාල සහෝදරයා යිජිට්. දශක 1.5කට කලින් මාමා නාමික් එයාලගේ ගෙදරට ආවට පස්සේ එයාලට කිහිප වතාවක්ම ප්‍රහාර එල්ල වුණා. යිජිට් දැනගත්තා එයාගේ මාමයි සහෝදරයයි පාතාල ලෝකයේ සම්බන්ධකම් තියාගෙන මිනිස්සු මැරුවා කියලා. යුක්තිකරුක යිජිට් එයාලගෙන් ඈත් වෙලා එයාලව හිරේ දාන්න සාක්ෂි හොයන්න තීරණය කළා. අනිත් අතට ෆහඩ් රහසින් ආස්ලිගේ කාමරයට ඇතුල් වෙලා එහෙ මෙහෙ හොයනවා. ඔහු එයාගේ ඇඳුම් සහ පෞද්ගලික දේවල් ටිකක් අරන් එයාට ගෙනත් දෙනවා. ආස්ලි ඔහුට ලිංගික කුමන්ත්‍රණකාරයෙක් කියලා කෑ ගහද්දිම එයා පිරිසිදු ඇඳුම් මාරු කරගන්නවා. ඊට පස්සේ ෆහඩ් එයාව සිහිසුන් හොරා ඉස්සරහට ඇදගෙන ඇවිත් ඉල්ලනවා එයාව ඇහැරවන්න කියලා බෙහෙත් දීලා. ආස්ලි බෑ කියනවා. ඒකෙන් ඔහු ෂොක් එකකින් මැරෙයි කියලා. ඒ වෙනුවට තර්ක කරන්නේ නැතුව ෆහඩ් පශු වෛද්‍යවරයාගේ කකුලට වෙඩි තියනවා. මම කියන දේ නොකළොත් මම පශු වෛද්‍යවරයාව මරනවා. අසරණව ආස්ලි වේවුලන අතින් බෙහෙත් එන්නත් කරලා බලෙන් රෝගියාව අවදි කරනවා. හොරා ඇහැරුණාම එයා පරිගණකයේ තියෙන තැන හෙලි කරන්න බෑ කියලා ෆහඩ්ගේ මාමව හම්බ වෙන්න ඕනි කියලා ඉල්ලනවා. ෆහඩ් ඉක්මනටම ආස්ලිව ස්ථාලේ හිර කරලා මාමට කතා කරලා එන්න කියනවා. නාමික් තරහෙන් හොරාගේ උගුර මිරිකන අහනවා ඇයි පාවලා දුන්නේ කියලා. හොරා එයාට හොඳටම බනිනවා. කවුරු හරි ඔහුට වැඩිපුර මුදල් දුන්නා කියලා. කෝපයෙන් උමතුණු නාමික් ට්‍රිගර් එක අදිනවා. ද්‍රෝහියව මරනවා. අවාසනාවකට මේ අපරාධයේ ජනේලෙන් එළිය හැංගිලා ඉන්න ආස්ලි දකිනවා. එයාට දාඩියකුත් දානවා. මේ ප්‍රසිද්ධ පරිත්‍යාගශීලියා ඇත්තටම දරුණු මිනිමරුවෙක් කියලා විශ්වාස කරන්න බැරි වෙනවා. එයා රහස හෙලි කරයි කියලා බය වෙලා නාමික් එයාගේ බෑනට කියනවා ආස්ලිව මරන්න කියලා. ඉතින් ෆහඩ් එයාව කැලෑවකට ඇදගෙන යනවා. එයාව නිහඬ කරන්න හිතාගෙන. ඒත් ඔහු තේරුම් ගන්නවා ආස්ලිගේ සහෝදරයා තමයි අතුරුදහන් සිද්ධිය විමර්ශනය කරන පොලිස් නිලධාරියා කියලා. ෆහඩ් එයාගේ සිතුවිලි වෙනස් කරගන්නවා. ඔහු පොරොන්දු වෙනවා එයා ඔහුගේ බිරිඳ වුණොත් විතරක් කවුරුවත් එයාට හානි කරන්න හදන්නේ නැහැ කියලා. ජීවත් වෙන්න ඕනි නිසා
නිසා ආස්ලි වෙවුලන හඬින් එකඟ වෙනවා. දිවි බේරගන්න ආස්ලි කම්පා වෙන හඬින් හරි කියලා කියනවා. ඔහුගේ පවුලේ අයගේ පුදුමයටපත් ඇස්වලට ෆහඩ් ආස්ලිව ගෙදර අරන් ගිහින් කියනවා අද රෑම විවාහ වෙනවා කියලා. නාමික් මේ විවාහයට තදින්ම විරුද්ධ වෙනවා. ෆහඩ් පැහැදිලි කරනවා මගේ සහෝදරයා ආස්ලිගේ සහෝදරයාට අපි ගැන විමර්ශනය කරන්න කියලා ඉල්ලනවා. අපි ආස්ලිව මැරුවොත් එයාගේ සහෝදරයා අපිව අතාරින්නේ නැහැ. ඉතින් ඇයි අපි ආස්ලිව අපේ කෙනෙක් කරගන්නේ නැත්තේ? එයාගේ සහෝදරයාත් අපිට උදව් කරන්නේ. එතකොට අපිට පොලිසිය එක්ක සම්බන්ධකම් ඇති කරගන්නත් පුළුවන්. මේක ගොඩක් අනතුරුදායක වුණත් එයාලට පොලිසිය උදව් ලැබුණොත් එයාලගේ ව්‍යාපාර තවත් සුමටව යයි. ඒ විතරක් නෙමෙයි. ආස්ලි ගොඩක් ඉහළට ඉගෙනගත්ත කාන්තාවක්. ඒකත් නාමික්ගේ මැතිවරණ ව්‍යාපාරයට වාසියක්. මේ ප්‍රතිලාභات එක්ක නාමික් තවදුරටත් විරුද්ධ වෙන්නේ නැහැ. ඒ ගමන්ම ෆහඩ් ආස්ලිගෙන් ෆෝන් එකෙන් එයාගේ සහෝදරයාට පණිවිඩයක් යවනවා. එයා හදිස්සි ශල්‍ය කර්මයකට පිටරට ගියා කියලා. සෙම් එයාට ආපහු කතා කරනවා. ඒත් කවුරුවත් උත්තර දෙන්නේ නැහැ. ඊට පස්සේ ෆෝන් එක ඕෆ් කරනවා. එයාට දැනෙනවා මොකක් හරි වැරදි කියලා. ඉක්මනටම හොස්පිටල් එකට ගිහින් සහෝදරියව හොයනවා. එයාගේ යාළුවා කියනවා එයා ඊයේ ගිලන් රථයකට නැගලා ආපහු ඇවිත් නැහැ කියලා. ඒත් ගිලන් රථ රියදුරා කියනවා එයා ආස්ලිව දැකලා නැහැ කියලා. සෙම් තේරුම් ගන්නවා එයාගේ සහෝදරිය අමාරුවේ වැටිලා ඇති කියලා. ඔහු ඉක්මනටම පොලිස් ස්ථානයට ආපහු ගිහින් හැම නිලධාරියෙක්ටම කතා කරලා එයාගේ සහෝදරියව හොයන්න කියලා කියනවා. ඒ අතරේ ෆහඩ් ආස්ලි ළඟට එනවා එයාගේ හැඳුනුම්පත ඉල්ලන්න. විවාහය ලියාපදිංචි කරන්න. ආස්ලි අඬමින් ඔහුගෙන් ඉල්ලනවා ඉක්මනටම විවාහ වෙන්න එපා කියලා. එයාලා එකිනෙකා ගැන දන්නේ නැතුව කොහොමද එකට ජීවත් වෙන්නේ? ඒත් ෆහඩ් දයාවක් දක්වන්නේ නැතුව එයාට අනතුරු අඟවනවා කීකරු වෙන්න කියලා. ආස්ලි මේ විකෘති පුද්ගලයාගේ අනට යටත් වීම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. ෆහඩ් ගෙදරින් පිට වුණාට පස්සේ එයා රහසින් වහලේ උඩට නගිනවා. ආස්ලි ඇඳ ඇතිරිලි එකට ගැට ගහලා ලණුවක් වගේ හදාගෙන තුන්වන මහලෙන් පල්ලෙහාට ලිස්සලා යනවා. හැබැයි එයා බිමට වැටුණු සද්දෙට ෆහඩ්ගේ අම්මා සහ සහෝදරිය අවධානය යොමු කරනවා. එයාලා සේවකයන්ට යන්න කියනවා බලන්න මොකක්ද ඒ සද්දේ කියලා. සේවකයන් සහ ආරක්ෂකයන් ගොඩක් මග ඇරලා ආස්ලි කොහොම හරි ගේට්ටුවෙන් එළියට එනවා. එයා විශ්වාස කරනවා යක්ෂයාගේ ග්‍රහණයෙන් ගැලවුණා කියලා. එතකොටම ෆහඩ්ගේ මිනිස්සු ගොඩක් පහර දීලා එයාව අල්ලගෙන ආපහු ගෙදරට ඇදගෙන යනවා. ඉතින් යාළුවනේ මේ කතාවේ පළවෙනි කොටස මෙතනින් ඉවර වෙනවා. ඔයා දැක්කා ආස්ලි දැන් ෆහඩ්ගේ ගෙදර හිරගත වෙලා. ඔහුගේ යෝජිත බිරිඳ විදිහට ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. කොටසෙන් කොටස යද්දී මේ චරිත දෙකේ ගැටුම් සහ සංකීර්ණ සම්බන්ධතාවය තවත් ගැඹුරු වෙනවා. ඉතින් ඊළඟ කොටසදී බලන්න ආස්ලිගේ සහෝදරයා සෙම් එයාගේ අතුරුදහන් වීම ගැන තවත් හොයන ගමන් ෆහඩ් සහ එයාගේ මාමා නාමික්ගේ නීති විරෝධී ජාලය ගැන තවත් රහස් හෙළි වෙනවා. ඉතින් ඔයාලත් මේ කතාවට කැමතිද? ඒ ගැන කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපේ channel එකට like කරලා subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ කොටසෙන් ඉක්මනටම හම්බ වෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක්.